වමන දාන්නේ මේ මගේ කඩේ බෝතලයක්ම පිපි බයිට් නැතුව. දැන් වම යන හින්දා මම බයිට් පැට් එකක් ගන්න ආයේ. බයිට් පැට් එකක් දෙන්න. කී එකක්ද ඕනේ? ලොකු එකක් ඕනේ. රුපියල් 50 බයිට් පැට් එකක් දෙන්න. 50 ගන්නේ. මේක ඉරිලනි බල්ලු. ඉරිලද? ඔවදින් වෙන 100ක් අරන් එන්නම් මම වෙන 100ක් හරි. මූයකෝ ඉරිච්ච සල්ලි දීලා අපි වන්දන්න එනවා. බරා පොන්ද 100ක් අරන් ආවා. 50 බයිට් පැට් එකක් දෙන්න. ඒ අවුලක්ද? මොකද්ද බල්ලු මේ කෙල්ල තියෙන අලුගෙත්තේරු වැඩේ? තෝ කලින් 100ටම 60 කට්ටක් ගාලානේ ගෙනත් තියෙන්නේ. එක්ක සිලෝ ටේප් එකක් ගාලා ගේන්න ඕනේ. හරි දැන් ඔයාට ඔකට මට බයිට් පැකට් එකක් දෙන්න බැයිද? බෑ. ඉරිච්ච සල්ලි වලට මගේ කඩේ බඩු දෙන්නේ නැහැ. මෙන්න මේ කරන් ඵලයක්. හරි වෙන 100ක් අරන් එන්න හොඳේ. වෙන එක. මේ පාර නම් අලුත් 100ක් ඈ. බයිට් පැට් එකක් දෙනවා මේක 50 බයිට් පැට් එකක් දෙනවා මේ අමාරුයි මේක පොන්න යනවා. ඒ පාර තෝ බල්ලු මේක අලෝලගෙන ආවද? තෝයි මගේ කඩේ පැත්ත බලා දෙන්න එපා. ඵලයක් මේක තරම්. අනේක පයන් අර යන්න උඹේ කඩේ විතරක් ඈ. වසු ගන්න තියෙනවා මං හිතුවා බයික් කම්පැනියට ගිහිල්ලා ගන්න. උඹේ වගේ ලොකු කම්බලක් නෑ මං යන්නේ. බඩු ටික දාන්න හෙට උදේ වෙද්දි කඩේට. මේ මම කතා කරන් ඉන්නවාට ඔයා අර කඩේ වැඩට දාලා ඉන්න කොල්ලා වෙලෝ රහන්නේ ඔයා ගෙදේ බයිට් පැට් එකක් දෙන්න බෑ කිව්වා 100 ඉట్లా තියෙන ඉඳා එන අවුලේ යකෝ මේ අපේ කඩේ වැඩ කරන කොල්ලා උඹට දෙන්න බෑකෝ බයිට් පැකට් එක 100 ඉල්ල කියලා. යකෝ මගේනේ කඩේ. උඹ ගිහිල්ලා ඉන්නපන්. බෑ මට යන්න බෑ මං තුන් පාරක් ගිහිල්ලා චාටර් වෙලා ආවේ කඩේ සෙනඟ ගොඩාක් බලන් ඉතින් මම චාටර් උනේ මට ආයි නම් බෑ. හරි. යමන්කෝ මම අරන් දෙන්න. ඔයා මගේනේ කඩේ. ඒවලු බෑ කිව්වා. උන් බෑ කිව්වට මමනේ අරන් දෙන්නේ. යමන්. මේ මෙයාට දෙන්න බෑ කිව්වේ බයිට් පැකට් එක. මල්ලි මේ සල්ලි ඉන්නවට කමක් නැහැ. උඩ බයිට් පැකට් එකක් දෙන්න. මං දන්නේ කිබ්බා. දීපන්. හරි මහත්තයා මන් දෙන්න. හරිනේ. එනවා බයිට් පැකට් එක ගන්න. හරි උම්මා යන්න thank you. ඉඳා. දීපන්. රුපියල් 50 ඉතුරු දීපන්. ඉතුරු 50. ඉඳපන්. මේක ගන්න බෑ. මේක ඉරිලානේ. වරදක් කළා හිතකින් නොවේ රිදවන්නේ පලි ගන්නේ ඇයි